අධ්‍යාපනය කියන්නේ අපි හැමෝටම වෙලාවකට කීමයක්. විශේෂයෙන්ම දෙමාපියන් තමන්ගේ ළමුන්ගේ අධ්‍යාපනය අනිත් හැම දෙයකටම වඩා වැදගත් කොට සැලකනවා. ඒ නිසා තමයි අධ්‍යාපනය ලබන උසස් අධ්‍යාපන අපේක්ෂාවෙන් සිටින ඒ වෙනුවෙන් කටයුතු කරන ළමයින්ට වගේම දෙමාපියන්ට වැදගත් වෙන සාකච්ඡා මාලාවක් අපි EduMac හරහා අරගෙන අපි ඒ සඳහා අද සම්බන්ධ වෙන අපිත් එක්ක NIBM ආයතනයේ ප්‍රදේශනාංශ ප්‍රධානී ආචාර්ය හිමේන්ද්‍ර බලල්ලේ මහත්මයා. අයිබෝන් ડોක්ටර්. අයිබෝන්. ડોක්ටර් මේ අපි මුලින්ම කතා කරමු දැන් උසස් පෙළ විභාගය. ළමයි උසස් පෙළ විභාගය ලිව්වට පස්සේ සමහරව ප්‍රතිඵල එනකම් මොකක්වත් කරන්නේ නැහැ. ගෙදරට වෙලා ඉන්නවා. මොකද්ද හොඳම දේ උසස් පෙළ විභාගයෙන් පස්සේ කරන්න තියෙන ළමයින්ට? ඔව් ඇත්තටම දැන් උසස් පෙළ විභාගය ලියලා උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එනකම් මාස 3ක 3මාරක සමහර ලාවට ඊටත් වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ කාලය ඇතුළත අපි මේ කාලය හරි විදිහට පාවිච්චි කරන්න ඕනේ. ගොඩක් වෙලාවට ගොඩක් සිසුන්ගේ කාලේ නිකන් අපත යනවා. ඒ කියන්නේ හරියට අපි ફોකස් කරගන්නේ නැහැ. මේ කාලේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මේ කාලේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉංග්‍රීසි වගේ ලැන්ග්වේජ් එකක්, භාෂාවක් ප්‍රගුණ කරගන්න. මොකද ඔබ දන්නවා දැන් ඉංග්‍රීසි වගේ භාෂාවක් නැතුව අද බෝඩ් එකක්වත් කියව ගන්න බැහැ ලංකාවේ. ඉතින් ඉදිරියට ওই ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒක නිසා අපිට හොඳම දේ තමයි ඉංග්‍රීසි වගේ පැත්තකට මේ කාලය යොදලා හොඳට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගන්න. එතකොට ගොඩක් දුරට A level වලින් පස්සේ ඉගෙන ගන්න මාධ්‍ය වෙන්න ඕනේ ඉංග්‍රීසි මාධ්‍ය. කියන්නේ ඔබ උපාධියක් හදාරනවා නම් නැත්නම් ඩිප්ලෝමා එකක් හදාරනවා නම් රාජ්‍ය විශ්වවිද්‍යාලයක හෝ පෞද්ගලික ආයතනයක ඉතින් අපි මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි මේ දරුවගේ අධ්‍යාපනයට ලොකු වැලියු එකක් එකතු වෙන්නේ. ඉතින් මේක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. අපිට ඉංග්‍රීසි භාෂාව මාස 3කින් 4කින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ කාලේ මොකද එලෙවල් කළා ගෙදරනේ ඉන්නේ. ඒතකොට පැය 24ම අපිට තියෙනවා. ඒතකොට මේ කාලේ හොඳට පාවිච්චි කරලා මේ භාෂාව අපි කියමුකෝ කිසිම දැනුමක් නැහැ කියලා. නමුත් ඒ කාලේ මම හිතනවා හොඳටම ප්‍රමාණවත් මේ භාෂාව හොඳට ඉගෙන ගන්න. ඉහළම මට්ටමකට මහාචාර්යවරයෙක් මට්ටම නෙමෙයි. නමුත් අර සාමාන්‍ය අපිට එදිනදා කතා කරන්න, ලියන්න, ඊට පස්සේ කියවලා තේරුම් ගන්න. ඉතින් මේ වගේ මට්ටමකට ගන්න මේ මාස 3ක 3මාර කාලය හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා මම හිතනවා ඉස්සල්ලාම මේ දරුවෝ කරන්න ඕනේ A-level විභාගෙ ලියලා ඉවර වුණා නම් ඒත් එක්කම මේ ඉංග්‍රීසි අධ්‍යාපනය හදාarලා හොඳ තැනකට ගිහිල්ලා හොඳ ගුරුවරයෙක් යටතේ මේ දැනුම ඉතාම ඉක්මනින් වර්ධනය කරගන්න ඒක තමයි කරන්න ඕනේ එක දෙයක්. ඊළඟට මම හිතනවා දැන් අලුත් පරම්පරාව හැම කෙනෙක්ම තාක්ෂණයත් එක්කනේ යන්නේ. මේ පරිගණක තාක්ෂණය පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා. දැන් අපි දන්නවා අද රාජ්‍යංශයේ වැඩ කරන සමහර කට්ටිය ඉන්නවා මේ ඊමේල් එකක්වත් ඕපන් කරගන්න බෑ. ඊමේල් එකක් ටයිප් කරගන්න බෑ. ඉතින් මේ සාක්ෂරතාවයත් එක්ක ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ ඔවුන්ට යන්නත් බෑ, රටක් විදිහට අපිට යන්නත් බෑ. දැන් අපි වෙන රටක් බැලුවොත් එහෙම යුරෝපයේ රටක්, ඊට පස්සේ ආසියාවේ වුණත් කොරියාව, පිලිපිනය වගේ මේ රටවල් වල තාක්ෂණ පැත්තෙන් ඔවුන්ගේ අර තාක්ෂණ ශාස්ත්‍රතාවය ගොඩාක් ඉහළයි. ළමයින්ගේ ඒ වගේම වැඩ කරන සේවකයන්ගේ ගොඩක් ඉහළයි. ඒ නිසා අර පරිගණක පිළිබඳව පාඨමාලා තමන්ට ගැළපෙන පාඨමාලා. ඉතින් ග්‍රැෆික් ඩිසයිනින් වගේවත් යම්කිසි දැනුමක් තියෙන එක හොඳයි. ඉතින් තමන්ට Facebook එකේ පෝස්ට් එකක් දාගන්න හරි ඩිසයින් කරගන්න පුළුවන්. ඒ වගේම අනිකුත් දේවල්. ඊමේල් එකක් හදන්නේ කොහොමද? ඊමේල් එකක් ලියන්නේ කොහොමද? ඊට පස්සේ දැන් chat GPT තියෙනවා. ඉතින් මේක ඇත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ වැඩ කටයුතු ගොඩක් පහසු කරගන්න. ඉතින් මේවා පාවිච්චි කරන්නේ කොහොමද? ඒතකොට chat GPT වගේ මෘදුකාංගයක් මේ AI භාවිත කරන මෘදුකාංගයක් හසුරුවා ගන්නේ කොහොමද? ඒක තමයි ප්‍රධානම දේ. ඉතින් මේකට ඕන අර දත්තය prompt එක හදාගන්නේ කොහොමද? එතකොට තමයි හරි උත්තරය අපිට ලැබෙන්නේ. හරි සැකසුම අපිට ලැබෙන්නේ chat GPT වගේ යෙදුම් වලින්. ඉතින් මේ පැති මෙන්න මේවා තමයි අපි ඉගෙන ගන්න ඕන. ඉතින් මේ තාක්ෂණයත් එක්ක යන පැත්තත් මම හිතනවා මේ දරුවන්ට මේ මාස 3-4 ඇතුළත හොඳට වර්ධනය කරගත්තා නම් එතන අපි දන්නවා දැන් ඉන්න දරුවෝ Facebook එකේ හොඳට වැඩ කරගන්නවා මේ පරණ කියන්නේ අපිට වඩා ඇත්තටම. මොකද උන්ගේ අර වයසත් එක්ක උන් ඉපදිනකොට මේ ජංගම දුරකථන තිබුණා. ඉතින් අපි ඉපදිච්ච කාලේ ඒවා තිබ්බේ නැහැ. ඒක නිසා උන් ඇත්තටම මේක කරනවා. නමුත් එතනින් එහාට ගිහලා අර වෘත්තීය මට්ටමකට ළඟා වෙන්න අනික් දේවලුත් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ක්වොලිටි එක මෘදුකාංග භාවිතා කිරීම, සැකසුම් කිරීම ඒවා පිළිවෙලකට ඉගෙන ගන්න වෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා හොඳ පරිගණක පාඨමාලාවක්, පරිගණක පැත්තේ දැනුමක්
ලබා ගන්න එක හොඳයි මේ කාලෙදී. ඊට පස්සේ තව දෙයක් තියෙනවා. ඊළඟට අපි ඒ ලෙවල් වලින් පස්සේ අපි මොකද කරන්නේ? අන්න එතනත් මේ කාලය ඇතුළත ප්ලෑන් කරගන්න එක හොඳයි. ඔය ඉලෙවල් වලින් පස්සේ මොකද කරන්නේ කියලා හිතනකොට දැන් සමහරු හිතනවා උපාධියක් ලබා ගන්න එක අනිවාර්යයි කියලා. දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල ගත්තෙන් පස්සේ උසස් පෙළ සමත් වෙන විශ්වවිද්‍යාල සුසුන ලැබෙන හැමෝටම රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යන්නත් බෑ. ජීවිතේ ඉස්සරහට යන්න අනිවාර්යෙන් උපාධියක් ඕනද? ඇත්තටම එහෙමම නැහැ. අපි දැන් බැලුවොත් අපේ රටේ ඉන්න බොහෝ දෙනා ව්‍යාපාරිකයෝ බැලුවොත් උන්ට ඇත්තටම උපාධි තිබිලා නැහැ. ඔවුන්ගේ දක්ෂතාවය, කැපවීම, මහන්සිය මේකෙන් තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් උපාධිය කියන්නේ එක දෙයක් විතරයි. දැන් ඔබට උපාධි 10ක් තිබ්බත් වැඩක් නැහැ. ඔබ අර දක්ෂතාවය ඊළඟට ඔබගේ කැපවීම, උනන්දුව මේවා නැතුව ඔබ ඉගෙනගෙන සාහිතික එකතු කරගත්තට වැඩක් වෙන්නේ නැහැ. එතනින් ඔබට ඒ සාහිතික එකතු කරගෙන ඉස්සරහට යන්න බෑ. ඉතින් හොඳම දේ තමයි හැබැයි ඔබට උපාධියක් නැතුවත් බෑ. මොකද සමාජයේ හැමෝටම යම්කිසි අධ්‍යාපන මට්ටමක් තියෙන්න ඕනේ. ඉතින් අධ්‍යාපන මට්ටම ඔස්සේ තව ගොඩාක් දේවල් විද්‍යාමාන වෙනවනේ. මිනිස්සෙක් කතා කරන විදිය, හැසිරෙන විදිය, ඔවුන්ගේ ආකල්ප මේ ඔක්කොම අර අධ්‍යාපනයත් එක්ක න ආభాෂයත් එක්ක හැදෙනවා. ඒක නිසා අපි කියන්න හොඳ නැහැ ඩිග්‍රියක් ගන්න එපයි කියලා. ඔබ යම්කිසි ඔබ කැමති ඒරියා එකක් කැමති පැත්තකට ඉගෙන ගන්න උපාධියක් ලබා ගන්න ඕනේ. ඒක හැබැයි ඒකෙන්ම ඔබට සාර්ථක වෙන්න බෑ. අන්න ඒ දේ තමයි හිතා ගන්න ඕනේ. ඒ නිසා ඔබ උපාධිය ලබා ගන්න අතරතුර ඔබගේ බාහිර ක්‍රියාකාරකම් ඒවත් කරගෙන යන්න ඕනේ. ඉතින් ඒක ඔබ ගන්න උපාධිය අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන් ලොකු බරක් තියන්නම වෙනවා මේ අවස්ථාවේ. මොකද මේ ජාත්‍යන්තර අධ්‍යාපනය ඒ වගේම රැකියාවලද පොළ මේ වගේ අර හැසිරීම බලනකොට අපිට අනිවාර්යයෙන් ඉංග්‍රීසි මාධ්‍ය උපාධියක් තියෙන්නම වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි මාධ්‍ය උපාධිය සහතිකේ විතරක් නෙමෙයි ඒ ගන්නවත් එක්කම අර අපේ කතා කිරීම හැකියාව, ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කිරීම හැකියාව මේවත් මේ හැකියාවනුත් වර්ධනය කරගන්න වෙනවා. ඉතින් ඒත් එක්ක තමයි මේ උපාධිය අපි ගන්න වෙන්නේ. ඉතින් අපි උපාධියක් ගන්න ඕනේ. ඒත් එක්කම අපි අනිකුත් කුසලතාත් වර්ධනය කරගන්න ඕනේ. ඒත් එක්ක තමයි මම හිතන්නේ ඉදිරියේදී මේ සිසු දරුවන්ට හොඳ ගමනක් යන්න පුළුවන්. මේ පැත්තෙන් අපි උපාධි ගැන කතා කරනකොට අනිත් පැත්තෙන් දීලා සාමාන්‍ය ළමයි සාමාන්‍ය පෙළ විභාගයෙන් හැලෙනවා. උසස් පෙළ විභාගයෙන් හැලෙනවා. මේගොල්ලොන්ට මොකද තියෙන අවස්ථාව සහ මේගොල්ලොන්ට මොකක්ද තියෙන උසස් අධ්‍යාපනය වෙන තියෙන අවස්ථාව? ඔව් ඇත්තම දැන් අපේ රට ගත්තොත් අපිට අපේ රජයට බෑ මේ ළමයි සේරටම අධ්‍යාපනය ලබා දෙන්න. මොකද ඒ තරම් වත්කමක් ධනයක් නැහැ. අපි දුප්පත් රාජ්‍යයක් නේ, දුප්පත් රටක්. ඒක නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි පිරිසකට තමයි විශ්වවිද්‍යාල වරම් හම්බ වෙන්නේ. ඒ හම්බ වෙන පිරිසට වඩා විශාල පිරිසක් එළියේ ඉන්නවා. ඉතින් ඔවුන්ට මොකද කරන්නේ? උන් ඉගෙන ගන්න කියනවාද එපා කියනවාද? උන්ගේ ඉගෙන ගැනීමේ අයිතියක් තියෙන එකට අපි ගරු කරන්න ඕනේ. ඒක නිසා අපි මේ A level සමත් නොවි විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච හැම කෙනෙක්ටම උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාව තුළ තියෙනවා. සමහරු ඒක දන්නව ඇති, සමහරු නොදන්නව ඇති. ඉතින් ඒක නිසා එකක් තමයි සාමාන්‍ය වුන් තාක්ෂණික අධ්‍යාපනයක් ලබනවා නම් ඒ සඳහා ආයතන රජයෙන් පවත්වාගෙන යන ආයතන තියෙනකොට නොමිලේ ඒක ලබා ගන්න පුළුවන්. සමහර ආයතන පොඩි මුදලක් ගෙවලා ලබා ගන්න පුළුවන්. ඊට අමතරව දැන් O level වගේ අපි කියමුකෝ සමත් වුණා නමුත් A level කරන්නේ නැහැ කියලා. දැන් විශාල ප්‍රවණතාවයක් තියෙනවා මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් කියලා කියනවා. A level හා සමාන අවුරුද්දක වැඩසටහනක් තියෙනවා, පාඨමාලාවක් තියෙනවා. ඉතින් A level අවුරුදු දෙකක් යනවනේ. ගොඩක් දෙනෙක් ඒ අවුරුදු දෙක වැය කරන්නේ නැතුව අර පාඨමාලාව පවත්වන ආයතනට ඇවිල්ලා අවුරුද්දින් ඒ A level qualification එකට සමාන ඒ සුදුසුකම අරගෙන එතන ඉඳන් ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ඩිග්‍රිය කරගෙන යන්න. එතකොට අපිට A level කරන එක අත්‍යවශ්‍ය නැහැ. මේක වෙන රටවලත් තියෙනවා. ලංකාවේ තුලත් තියෙනවා. ඉතින් ඒක නිසා හැබැයි මේක බොහෝ වෙලාවට රාජ්‍ය ආයතන වල නෙමෙයි රාජ්‍ය අනුබද්ධ පෞද්ගලික ආයතන වල පෞද්ගලික විශ්වවිද්‍යාල වශයෙන් පවතින ආයතන වල වාගේ තියෙනවා මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් එතනින් ඔබට පුළුවන් A level කරන්න නැතුව ඕන නම් ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක කරලා එතනින් ඩිග්‍රිය පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද වශයෙන් යන්න. ඉතින් මේ වාගේ පැති රාශියක් තියෙනවා. කාර්මික අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය ඒවා වෙනම තියෙනවා. උපාධියක් ලබා ගන්නවා නම් A level නැතුව මෙතනින් එන්ට වෙලා ඉස්සරහට යන අවස්ථාව ශ්‍රී ලංකාව තුළ තියෙනවා. දැනට ඒක විශාල ප්‍රවණතාවයක් තියෙනවා. ළමයි ගොඩක් A level වලට ගිහිල්ලා එච්චර කාලයක් ගත කරන්නේ නැතුව මෙතනට ඇවිල්ලත් කරනවා. ඉතින් අපිට අරකද හොඳ මේකද හොඳ කියන එක අපිට කියන්න අමාරුයි. ඔවුන්ගේ තමන්ට ගැළපෙන විදිහට, තමන් හිතන විදිහට, තමන්ගේ දෙමව්පියන් හිතන විදිහට ඉතින් කැමති දෙයක් තෝරාගෙන යන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාව ලංකාව ඇතුලේ තියෙනවා.
දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යන්න බැරි නම් තියෙන අවස්ථාව තමයි පුද්ගලික විශ්වවිද්‍යාල. බොහෝමයක් පුද්ගලික විශ්වවිද්‍යාල මෙහෙට ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය අනුබද්ධිත පුද්ගලික විශ්වවිද්‍යාල වගේම පෞද්ගලික අංශ පුද්ගලික විශ්වවිද්‍යාල. දැන් සමහරු හිතන් ඉන්න දෙයක් තමයි පුද්ගලික අංශයේ උපාධියක් ලබා ගන්න ඕන නම් සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම විදේශ රටකට යන්න ඕන ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා කියන එක සමහර වෙලාවට දෙමාපියන්ගේ හිතේ චූටි බයක් තියෙන සමහර වෙලාවට. මේකේ ඇත්ත මොකක්ද? ඇත්තටම දැන් අපි අර මුලින් කතා කරපු තැනින් පටන් ගත්තොත් ඒ ලෙවලින් පස්සේ හැම කෙනෙක්ටම විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න බෑනේ. ඒතර විශ්වවිද්‍යාල වලට ලබා ගන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඔබට හොඳම දේ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලයක ගිහිල්ලා උපාධියක් ගන්න පුළුවන් නම්. එතන බැරි වුණොත් ඇත්තටම පිටරට යාමට අවශ්‍යතාවයක් නැහැ. රජය විසින්ම අපේ UGC එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්ම නියාමනය කරන පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා එතන ලෝන් එකකුත් හම්බ වෙනවා. ළමයා ඇප්ලයි කරන්න ඕන එකට. එතකොට රජෙන් ලක්ෂ 8ක වගේ මුදලක් ගෙවනවා. ඉතින් ගෙවලා ඒක රැකියාවක් කරන ගමන් ආපහු රජයට ගෙවන්න පුළුවන්. මේ ලෝන් ස්කීම් එකක් තියෙනවා. ඉතින් එතන සිලෙක්ට් වුණොත් උන්ට ඒ මුදල් පාවිච්චි කරලා උපාධියක් ලබා ගන්න හැකියාව තියෙනවා. රට යන්න අවශ්‍ය නැහැ. ඒක හැබැයි ශ්‍රී ලංකාවේ දෙන උපාධියක්. ඊට අමතරව අපිට ඕන නම් අනුබද්ධ ආයතන තියෙනවා. ඒ කියන්නේ පිටරට විශ්වවිද්‍යාල ලංකාවේ ආයතනත් එක්ක එකතු වෙලා උපාධි පිරිනමනවා. ඉතින් මේ ආයතන වල තියෙනවා මේ ආයතන වල සහතිකයේ ඉන්නේ ඒ පිටරට තියෙන විශ්වවිද්‍යාල. ඉතින් මේ වගේ ආයතන රාශියක් තියෙනවා. ඉතින් ඔබට ගැළපෙන ආයතනයක් බලලා ගැළපෙන විශ්වවිද්‍යාලයක් බලලා හැබැයි මේවට මුදල් ගෙවන්න ඕන. ඉතින් අපේ අතේ තියෙන මුදල් ප්‍රමාණය බලලා ඒ විදිහ ආයතනයකට යොමු වෙලා විදේශ විශ්වවිද්‍යාලයක උපාධියක් දැනට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ලංකාවේ අවුරුද්දක් හෝ දෙකක් ඉගෙනගෙන ඉතුරු අවුරුද්ද හෝ දෙක අදාළ රටේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ පහසුකම් සලසන ආයතනක් තියෙනවා. ඉතින් එතකොට ලංකාවේ අවුරුද්දක් හෝ දෙකක් ඉගෙනගෙන ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් වෙනවා ඒ රටට ගිහිල්ලා ඒ රටේ විශ්වවිද්‍යාලේ උපාධිය ඉතුරු ටික කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ අර අපිට ඇත්තටම ඒ ලෙවල් ඉවර ගාම රට යන්න අවශ්‍යත් නැහැ. ඉතින් අපේ පරිසරයේ ඉඳගෙන අපේ සංස්කෘතිය ඇතුළේ ඉඳගෙන ඒ වගේම වියදමත් ගොඩක් අඩුයි. ඉතින් එහෙම දෙමාපියොත් එක්ක ඉඳගෙන මේ අපේ සමාජ පද්ධතියක් තියෙනවා. ඉතින් මේක ඉඳගෙන අපිට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම නැතුව කාට හරි යවන්න අවශ්‍ය නම් එහෙම රට යවලා ඉගෙන ගන්නත් පුළුවන්. සමහර කෙනෙක්ට ඕන නම් මෙහෙ භාගයක් කරලා එහෙ භාගයක් කරන්නත් මේ අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ ලංකාව කියන්නේ මේ හැම අවස්ථාවක්ම වගේ තියෙන අධ්‍යාපනය පැත්තට තියෙන රටක්. ඉතින් අපි ඒක හරි අවස්ථාවන් ආවහම හරි අර මෙතඩ් එක ක්‍රමයේ පාර හොයාගෙන ඒකට යොමු වෙන එක තමයි කරන්නේ. ඒ කියන්නේ ලෝකයේ පිළිගත් ලෝකේ රෑන්කින් වල ඉගෙන තියෙන විශ්වවිද්‍යාල වලට උපාධියක් ලංකාවේ දෙන්න ගන්නත් දැන් ළමයිට අවස්ථාවක් තියෙනවා. ලෝකයේ රෑන්කින් වල රෑන්කින් කරන ආයතන කීපයක් තියෙනවා. ඉතින් මේ වගේ සාමාන්‍ය අපි අර ඉහළම විශ්වවිද්‍යාල ලංකාවට එන්නේ නැහැ. අපි ඒක පිළිගන්නවා. මොකද ඔවුන්ගේ අර වියදම ගොඩක් වැඩි. සාමාන්‍ය හාවර්ඩ් විශ්වවිද්‍යාලය ගත්තොත් හාවර්ඩ් විශ්වවිද්‍යාලය MBA එකක් පශ්චාත් උපාධියක් සාමාන්‍ය ලංකාවේ ඉඳන් කරොත් ඔන්ලයින් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්ලයින් කරොත් ලක්ෂ 150 200ක් වගේ වෙනවා. ඉතින් එච්චර මුදලක් වියදම් කරලා මම හිතන්නේ ලංකාවේ රස්සාවක් කළා ඒක අපිට අපව හොයාගන්න හරි අමාරුයි. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට ඉහළම මට්ටමේ තියෙන විශ්වවිද්‍යාල ලංකාව වගේ රටවලට එන්නේ නැහැ. ඇත්තට මේගොල්ලෝ ආසියාවෙත් නැහැ ගොඩක් වෙලාවට. ඉතින් එහෙම යනවා නම් අපි ඒ රටටම ගිහලා ඒ වගේ ලොකු වියදමක් දරලා ඉගෙනගෙන ඒ වගේ රටකම අපි රස්සාව කරන්න ඕනේ ඒ වියදම කවර් කරගන්න. එහෙම නැතුව සාමාන්‍ය මට්ටමේ සාමාන්‍ය ලෝකේ 200 300 ඒ මට්ටමේ රෑන්කින් තියෙන විශ්වවිද්‍යාල ලංකාවේ තියෙනවා. ඒ වගේ මේ ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එතනින් හරි ගියපම 900,000 වගේ රෑන්කින් තියෙන ලෝකේ මම කතා කරන්නේ. ඒ වගේ විශ්වවිද්‍යාලත් ලංකාවේ තියෙනවා. ඉතින් අපිට අර ඒ විශ්වවිද්‍යාල රෑන්කින් අනුව තමයි මේ ගාස්තුව තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ඒ අනුව අපිට දරන්න පුළුවන් වියදමක් ඇතුළත ඉඳගෙන අධ්‍යාපනය හදාරන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් අධ්‍යාපනයත් තියෙනවා. අපිට ලෝකේ ලොකුම විශ්වවිද්‍යාලවල වුණත් අපිට ඔන්ලයින් රෙජිස්ටර් වීමේ හැකියාව තියෙනවා. ඉතින් එතනදී පාඨමාලා ගාස්තු එහෙම ගොඩක් වැඩි. ඒ වගේම දැන් අපි කැම්පස් එකේ ඉගෙන ගන්නවා වගේම අපි හිතන්නේ ඔන්ලයින් කිව්වහම ඇත්තටම අපි එච්චර අඩු බරක් නෙදෙන්නේ. අපි එච්චර හිතන්නේ නැහැ. අපි හිතන්නේ මේක නිකන් හරි ලේසි. මේක ලොග් වෙලා පැත්තකට අනික් වැඩ කරගෙන ඉන්න පුළුවන්. එහෙම දැන් නමුත් ඒ රටවල ඔන්ලයින් කියන එක ඊට වඩා ගොඩක් වෙනස්. ඒක අනිවාර්යයෙන්ම අපි පන්ති ඇතුලේ ඉන්න ඕනේ, ලොග් වෙලා ඉන්න ඕනේ. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ හැම එකකටම අපිට ලකුණු හම්බෙනවා. ඉතින් මේවා නැතුව අපිට කොහොමත් කරන්න බෑ. කියන්නේ
අපි මෙහෙ අපේ ළමයි කරනවා වගේ ලොග් වෙලා වෙන වැඩ කරන්න Facebook එකේ බල බල ඉන්න ලොග් වෙලා පන්තියේ ලොග් වෙලා නාලා කාලා ඇවිල්ලා ඉඳ ගන්න ඒව කරන්න අමාරුයි. අර පැය එකමාර නම් පැය දෙක නම් අනිවාර්යෙන් එතන අපි ලොග් වෙලා ඒ දේශන වලට සහභාගී වෙලා ඒ දෙන ඇක්ටිවිටීස් ක්‍රියාකාරකම් කරලා ඒවට ලකුණු අරගෙන අර ඒ විදිහට යන්න ඕනේ. ඒ නිසා අපි අර ලංකාවේ ඔන්ලයින් කියන එකයි ඒ විදේශ විශ්වවිද්‍යාලයක දෙන ඔන්ලයින් පාඨමාලාවක් කියන එකයි සම්පූර්ණයෙන්ම දෙකක්. ඒ වගේම ගුණාත්මක භාවයත් ගොඩාක් කියලා. මොකද අර කැම්පස් එකට අවිල්ලා කරනවට වඩා ගොඩාක් එක එක ළමයාගේ තියෙන දක්ෂතා කරලා තියෙන වැඩ ඒවා ගොඩාක් තදින් ඉවලුවේට් වෙනවා මුදුකාංග මගින්. එහෙම කරලා තමයි ඒ සහතිකය දෙන්නේ. ඒක නිසා අර ඔන්ලයින් සහතිකයක් කියලා ඒකේ අර වටිනාකමේ අඩුවක් වෙන්නේ නැහැ ඒ වගේ විශ්වවිද්‍යාලවල. ඒයි දාලා පේපර්ස් ලියන්න ඔව් ඒවා කරන්න හම්බෙන්නේ නැහැ. ඒවා කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු සම්පූර්ණ මේවා කියවලා ඒගොල්ලෝ එතකොට පුළුවන් හොයාගන්න අවහලා තියෙන ප්‍රශ්නට අදාළව ලියවිලා තියෙන නැද්ද ලියවිලා තියෙන. එහෙම බලලා බොහොම ගැඹුරින් අධ්‍යයනය කරලා තමයි ලකුණු දෙන්නේ. එතකොට අර මුදුකාංග භාවිතය කරලා ඔබ කිව්වා වාගේ ඒ වගේ ඒවා කට් ඇන්ඩ් පේස්ට් කරලා ඉන්ටර්නෙට් එකෙන් කට් ඇන්ඩ් පේස්ට් කරලා එහෙම පාස් වෙන්න අමාරුයි. අධ්‍යාපනය ලබන්න ඕන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ අවස්ථාවන් ගැන හොඳ අදහසක් ලබා දුන්නා. බොහොම ස්තුතියි ආචාර්ය බලලේ නැතුව අපිට මේ සාකච්ඡාව ලබා දුන්නා. බොහොම ස්තුතියි.